කෙනෙක් වල අහලා ඇති. මේ ලේඛකයා නැත්නම් මේ ශ්‍රේෂ්ඨ කාන්තාව කියනවා කෙනෙකුගේ ලෝකය වෙනස් කරන්න පුළුවන් ප්‍රබලතම ආයුධයක් වෙලා තියෙනවා ඉගෙනීම කියලා. මොකක්ද කියන්නේ? කෙනෙකුගේ ලෝකය වෙනස් කරන්න පුළුවන් ප්‍රබලතම ආයුධයක් විදියට ඉගෙනීම කියලා එයා පෙන්වා දීලා තියෙනවා. කවුද? නෙල්සන් මැන්ඩලා. ඉතින් මෙයා කියනවා මේ ඉගෙනීම තුලින් පුද්ගලයාට ලැබෙනවා දැනුම. ඉතින් මේ දැනුම ලැබීම තුලින් මොකද්ද වෙන්නේ? පුද්ගලයාට අවබෝධයක් එනවා. මොකක් හරි දෙයක් ගැන අවබෝධයක් ලැබුණාට පස්සේ දැනුමක් ලැබුණාට පස්සේ ඒක පිළිබඳව හොඳ අවබෝධයක් එනවා. ඒ අවබෝධය තුලින් මොකද්ද කරන්නේ? පුද්ගලයාගේ චරිතයක් නැත්නම් චර්යාවක් සමාජයක් වෙනස් කරනවා. මම කියන්න උදාහරණයක්. ඔයාලා හැමෝම මේ විදිහට මේ ඉගෙනීම තුලින් නැගිටපු මිනිස්සු. නැත්නම් ඉගෙනීම තුලින් Tamanට බෑ කියලා Tamanට බැරිව හිටපු දෙයක් පුළුවන් කරගෙන නැගිටලා ආපු මිනිස්සු. මේ කොට්ටාසයක් නැත්නම් පිරිසක්. ඒ කියන්නේ ඉගෙනීම තුලින් චර්යාව වෙනස් කරගත්තු කෙනෙක්. ඔයා මේක ඉතින් ඔයාලා ඒක පිළිගන්න වෙනවා. හේතුව ඔයාලා අලුත ඉපදෙද්දී ඔයාලා දන්නේ නැහැ ඇවිදින්න. ඔයාලා දන්නේ කොහෙද තරකට යන්න ඕන නම් ධනගාගෙන බඩගාගෙන යන්න තමයි ඔයාලා දන්නේ. හැබැයි ඔයාලා ඉගෙන ගන්නවා බාහිර සමාජයෙන් ඉගෙන ගන්නවා අල්ලගෙන ඇවිදින්න. මොකක්hariයක් අල්ලගෙන ඇවිදින්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ තව ටිකක් ඉගෙන ගන්නවා තනියම ඇවිදලා යන්න. තනියම ඇවිදලා යන්න ඉගෙන ගත්තට පස්සේ තව වැටෙනවා. සමහරක් දවස්වල සමහරක් තැන්වල. ඒ වැටෙද්දි ඉගෙන ගන්නවා මොකද්ද? වැටෙද්දි නෙගටිව් ඉගෙන ගන්නවා. ඉතින් එහෙම තමයි ඔයාලා අද වෙනකොට මේ කියන තත්ත්වෙට ටිකෙන් ටික ඇවිල්ලා තියෙනවා. කිසිම දෙයක් දන්නේ නැතුව ඉඳලා ඉගෙනීම තුලින් තමන්ගේ අවබෝධය සාර්ථක කරගෙන ඒ අවබෝධය තුලින් තමන්ගේ චර්යාව වෙනස් කරගෙන තමයි පුද්ගලයෙක් බවට මේ දැන් ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ නෙල්සන් මැන්ඩලා කියන්නේ ඉගෙනීම පුද්ගලයෙක්ගේ චර්යාව වෙනස් කරනවා. ඒ චර්යාව වෙනස් කිරීම තුලින් පුද්ගලයා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට සමාජයත් වෙනස් දිශාවකට හොඳ දිශාවකට යොමු වෙනවා. ඒ හින්දා හැමෝටම ඉගෙන ගන්න කියලා කියනවා. ඒක